බීස්ට් YouTube channel එකෙන් අරගෙන තවත් එක් වීඩියෝ එකක් අද ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. අපි මේ වීඩියෝ එකකින් ප්‍රධානම අවධාරණය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යුද්ධය. අද වන විට ඇති වී තත්ත්වය කොහොමද යන්න පිළිබඳවයි. ඉතින් අපි ආරාධනා කරලා තියෙනවා අපේ බීස්ට් YouTube channel එක subscribe කරන්න කියලා. වීඩියෝ එක ඉතින් බලගෙන share කරන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. අපි එහෙනම් අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අපි අද ප්‍රධානම කතා කරනවා බීස්ට් YouTube channel එකෙන් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ යුද්ධයේ අද වන විට ඇති වී ඇති තත්ත්වය කොහොමද යන්න පිළිබඳව. එහෙනම් අපි අද දවසේ වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. අද අපි ඊශ්‍රායලයේ වටරවුන් ලැබූ තීරුවට ඉන්ධන බෙදා හැරීමට දිගටම අවහිර කරන බැවින් ගාසා තීරයේ විනාශකාරී ප්‍රතිපාක පිළිබඳව මානව හිමිකම් සංවිධාන අනතුරු වගවලා තියෙනවා. තවද පවතින සීමාවන් මානුෂීය මෙහෙයුම් අඩාල කරන අතර අත්‍යවශ්‍ය සේවාවක් සම්පූර්ණයෙන්ම විඳ වැටීමට තල්ලු කරන බව පලස්තීන මානව හිමිකම් මධ්‍යස්ථානයේ පවසනවා. තවද ඉන්ධන හිඟය දැනටමත් රෝහල්වල වෛද්‍ය සේවා නැවත ප්‍රවාහනය කිරීම හෝ සම්පූර්ණයෙන්ම නතර කිරීමට බල කර ඇති අතර දැඩි සත්කාර ඒකක ශල්‍යාගාර සහ නව වාට්ටු සහ රෝගීන් වහාම අවදානමකට ලක් කර ඇති බව සඳහන් කරලා තියෙනවා. තවද ඉන්ධන නොමැතිව ජනක යන්ත්‍ර ක්‍රියා කර නොහැකි බව මාස ගණනාවක ගැටුම් සහ හිඟයන් දැනටමත් යටපත් වී ඇති සෞඛ්‍ය සේවා පද්ධතිය ජීවිතවලට තර්ජනයක් වන බව සඳහන් කරලා තියෙනවා අල් ජසීරා පුවත් සේවය. තවද අල් ජසීරා පුවත් සේවය සඳහන් කරනවා මධ්‍යස්ථානයේ වාර්තා කරන්නේ බොහෝ රෝහල් සහ සෞඛ්‍ය පහසුකම් මෙහෙයුම් අඩු මට්ටමකට හෝ සම්පූර්ණයෙන්ම වසා දැමීමට බල කර ඇති අතර අනෙක් ඒවාගේ භයානකම ලෙස අඩු ඩීසල් ප්‍රමාණයක් ක්‍රියාත්මක වන බවයි. තවද ඉන්ධන සැපයුම් අවසන් වන විට ජීවිත සමතුලිතතාවයේ එල්ලා ඇති බැවින් තත්ත්වයේ අස්ථාවර සහ අනපේක්ෂිත බවත් වෛද්‍ය කණ්ඩායම් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් අනතුරුවන් ගොවලා තියෙනවා. සෞඛ්‍ය සේවා හැරෙන විට ඉන්ධන හිඟය ජල පොම්ප කිරීම සමීපාරක්ෂක පද්ධති විදුලි සංඥා බේකරි සහ ප්‍රවාහන කටයුතු වලට බාධා ඇති කර ඇති අතර ගාසා තීරයේ සිවිල් ජනතාවගේ තීවන තත්ත්වය තවදුරටත් නරක අතට හැරමින් පවතින අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දැනටමත් අවතැන් වී දිවි ගලවා ගැනීමට සටන් කරමින් සිටින බව සඳහන් කරලා තියෙනවා. තවද මානව හිමිකම් සඳහා වූ පලස්තීන මධ්‍යස්ථානයට අනුව ඊශ්‍රායලයේ ඉන්ධන සීමා කිරීම සාමූහික දඬුවමකට සමාන වන අතර ඒ ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ තහනම් කර ඇති විනාශකාරී මානුෂීය ප්‍රතිපාක සමග සිවිල් ජනතාව මත පීඩනයේ යෙදීම සඳහා මෙමළමක් ලෙස ඉන්ධන භාවිතා කරන බව එම සංවිධානයේ පවසනවා. අත්‍යවශ්‍ය සේවාවන් සම්පූර්ණයෙන්ම අනාගතයේ බිඳ වැටීමේ අරමුණින් වැළැක්වීම සහ ගැඹුරු මානුෂීය ව්‍යසනයන් වළක්වා ගැනීම සඳහා ගාසා තීරයේ නිපුණතා සහ ප්‍රමාණවත් ඉන්ධන සැපයුම් සඳහා ඊශ්‍රායලයේ බලපෑම් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් සහ ජාත්‍යන්තර ප්‍රජාවර්ගයේ ගිල්ලා තිබෙන බව සඳහන් කරලා තියෙනවා. තවද මේ අතර සිටින බටහිර ඉවුරේ සන්නද්ධ ඊශ්‍රායල පදිංචිකරුවන් පලස්තීන් ප්‍රජාවන්ට විශේෂයෙන්ම බොහෝ ප්‍රදේශවල දිනපතා පාහේ ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් ඔසෆර් යත්නාහි පදිංචිකරුවන් පලස්තීන පවුලකට අයත් කෘෂිකාර්මික ව්‍යව්හය දෙකක් කඩා දමා උපකරණය සොරකම් කර අතර බෙයිට් උමන්හි පදිංචිකරුවන්ට ඔවුන්ගේ ඉඩම්වලට ප්‍රවේශය අවහිර කරන ලදී. පදිංචිකරුවන් ප්‍රදේශයේ ජංගම නිවසක් සහ පශු සම්පත් ස්ථානයක කර ඇති බවට වාර්තා වන අතර ප්‍රහාර නීති විරෝධී මුරපොලක් ස්ථාපිත කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීමට පුළුල් කිරීමේ අරමුණින් කරගත් බවට බියක් මතු කරයි. බොහෝ විට ඊශ්‍රායල් හමුදාවන් ආරක්ෂාව යටතේ තවද ගාසා අර්බුදය අමතර ගංවතුර සහ
ගම් වතුර පැතිරවීම සඳහා කදිම තත්ත්වයක් නිර්මාණය කරන බැවින් වෛද්‍යවරුන් දැඩි මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක් පිළිබඳ අනතුරු වංගවනවා. දූෂිත ජලය සහ දුර්වල සමීපාරක්ෂක තත්ත්වයන් සම්බන්ධව බැක්ටීරියා රෝගයක් වල වගුරු බිම් හෝ මීවුන ලෙසද හැඳින්වෙන ලෙප්ටොස්පයිරොසිස් පැතිරවීම ගැන සෞඛ්‍ය නිලධාරීන් බිය වෙලා තියෙන බව සඳහන් කරනවා අල් ජසීරා පුවත් සේවය. වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ තදබල ගම් වතුර ජලය පිරිසිදු ජලය නොමැතිකම සහ ඉන්ධන හිඟේ යන සංකල්පය බරපතල සෞඛ්‍ය අර්බුදයක් ඇති කළ හැකි බවත් ගාසාවේ දැනටමත් අවදානමකට ලක්ව ඇති ජනගහනයේ දුක් වේදනා තවත් උග්‍ර කර ඇති බව සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේ වීඩියෝ අවසානයේ දක්වා රැඳී සිටියාට ස්තුතියි. අපි මේ වගේ වීඩියෝ එකකින් හිටත් හම්බෙමු. එතකන් අපි ආරාධනා කරනවා අපේ බීස්ට් YouTube channel එක subscribe කරන් යන්නත් කියලා. ඒ වගේම මේ වීඩියෝ එකට ඔයගොල්ලෝ කැමති නම් like එකක් දාගෙන යන්න කියලාත් අපි ආරාධනා කරලා තියෙනවා. එහෙනම් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හෙටත් හම්බෙමු. අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හෙටත් හම්බෙනකන් goodbye.